මගේ කකුල පිච්චෙනවා. Turi Katuan Maxega, jaket Good morning. Ada සංචාරය Delf Island. ඉතින් Delf Island වලට ආවා. කතා කරන්නවත් බැරි වුණා. මොකද බස් එක ගත්තා ජෆ්නා ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක ගන්න පුළුවන්. බස් එක අරගෙන ඔයගලන්ට සාමාන්‍යයෙන් පැය භාගයක විතර ගමනක් තමයි ජැටියට එන්න. ජැටියට ඇවිල්ලා ඔයගල බෝට් එක ගන්න ඕනේ. සාමාන්‍ය රුපියල් 200ක් එන්න එක්කෙනෙක්ට. බෝට් එකේ පැයක ගමනක් තියෙනවා. Delf වලට. ඉතින් Delf වල අයිලන්ඩ් එකේ ඉන්නේ. ඉතින් අපි යමු එහෙනම්. ලස්සන ටැංක් එකක් Delf වල වල. Delf වල මේ මං ආව පොඩි ඉතින් දූපතක්නේ. මෙහෙ තියෙන්නේ ආවේ ගමන් බලන්න පුළුවන්. ඔයගොල්ලෝ පිටිපස්සෙන් පේනවා ඇති. මේ තාප්පවල හැම හුණුගල් වලින් තනිකර මේ හදලා තියෙන්නේ. ඉතින් මේ දැක්කොත් එන මග හැමතැනම තියෙන හුණුගල් වලින් ප්ලේසස් 8කට යන්න තමයි මං ඉන්නේ. මෙතනින් මොනවා හරි ගන්න ඕනේ කන්න අරගෙන අපි බලමු කොහෙද යන්නේ. ටුක් එකක් ගත්ත මේ ප්ලේසස් 8ක් බලන්න යන්න තියෙනවා. අපිට 4000 වලට ප්ලේසස් 8ටම යන්න පුළුවන්. ඉතින් වෙලාව නැති නිසා අපි ආයෙත් එන්න ඕනේ පෝට් එකට හරියට 2 වෙද්දී. මොකද 2:00ට තමයි ලාස්ට් බෝට් එක අද සන්ඩේ නිසා.
ඉතින් ඉස්සලාම අපි යන්නේ ඩච් කෝට් එක ඒ වගේම පිජන් නෙක්ස්ට් තුනක් ප්ලේසස් තියෙනවා එකම තැන. මෙතන තියෙනවා පිජන් නෙස්ට් එක ඒ වගේම ඩච් ෆෝර්ට් එක. අපි ගිහින් බලමු මේ ඒ වගේ මේ මානු උණු ගල් වලින් තමයි මෙහෙ ඔක්කොම හදලා තියෙන්නේ. එහෙන් යන්න තියෙන්නේ. මේක ලන්දේසීන්ගේ පැරණි හොස්පිටල් එකක්. පරණම හොස්පිටල් එක ලන්දේසී හිටපු කා. දැන් නම් ඒකේ පොඩි මේකේ වැඩ කරන අය තමයි මෙහෙ ඉන්නේ. එක කොටසක. දැනටත් ඉතින් ඒ විදිහටම තියෙනවා. ඒකත් නිකන් හුණු ගල් වලින් වගේ හදලා තියෙන්නේ. හොස්පිටල් එක. මං ආව මේ ඩෙල්ෆල බ්‍රිටිෂ් කෝට් එක බලන්නයි පරවි කූඩුව බලන්න. ඉතින් මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ බ්‍රිතාන්‍යයේ කෝට් උසාවි සංකීර්ණය. මේ ගොඩනැගිල්ල. ඉතින් මෙතන හුණු ගල් වලින් තමයි මේක මේ හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ පණවිඩ හෝමාරු කරන්න පරවි ඇති කරලා තියෙනවා. ඒ හෝමාරු කරන හදපු පරවි කූඩුව. දැන් යමු අනිත් ප්ලේස් එකට. ඉතින් මෙතන ප්ලේසස් ෆස්ට් පටන් ගත්ත මෙතනින් යමු දැන් මොකටද දන්නේ යන්නේ මොකද මේ ටුක් ටුක් එක්කෙනාත් මම අපිට එක්කන් යන්නේ. මෙහෙ එනවා නම් ඇත්තටම මේ දවසක්වත් දවස් දෙකක්වත් ඉඳලා යන්න එන්න. මේ නැත්තම් අර හදිස්සිය තමයි යන්න වෙන්නේ. ඩච් ෆෝර්ට් එක. මේක මේ ලොකු බිල්ඩින් එකක් මේ ස්ටෑර්කේස් උත් තියෙනවා. දැන් නම් ඒවනම් ගරා ටිකක් මනෝ මාර ලස්සනයි මේ. මේක මේ හදලා තියෙන්නේ බලකුටුවක් විදිහට. මොකද සතුරන්ගේ මේ යුද මොනහරි ආක්‍රමණ තිබ්බොත් එහෙම ඒකෙන් වැළකීලා ඉන්න තමයි මේක හදලා තියෙන්නේ. එනවනේ ඒවනම් මාර පිහිටීම්. උඩ කොටස වගේම මේ තාප්පේ මෙහි තියෙන්නෙම
හැම එකක්ම මේ පාෂාණ වලින් තමයි මේ තාප්පල් හදලා තියෙන්නේ. අයම නයිස් සරහන් තියෙනවා කනත්තක්. වටේටම තියෙන්නේ මුහුද. බලකොටුව ලස්සනට තියෙන්නේ නැති ඉතින් මෙහෙම දැන් තියනවා නේ. හිතන්න ඉස්සර කොහොම ලස්සනට තියෙන්නේ නැති කියලා. ඩෙල්ෆල කැලෑෂිය බලන්න වයිල්ඩ් හෝස්. ඉතින් GoPro එකට නම් පේන්නේ නැති වෙයි. ඒගොල්ලන් මේ එන්න මේ දිගටම මේ ඒරියාස් වල ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් මිනිස්සු ගොඩක් මූව් වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ හරි බයයි. පොඩි සද්දයක් දුවනවා. එනකොට නම් වතුර බැහැලා හිටියේ. ඒගොල්ලෝ දුවනවා මේ හැංගෙනවා. එන ඒගොල්ලෝ ඉන්නේ මිනිස්සුන්ගෙන් ඈතට. ඒ වගේම මෙහි කාලෙකට උඩදී අශ්වයන්ව වෙළඳාම් කරන්න බෝ කරලා තියෙනවා, ඇති කරලා තියෙනවා. ඉතින් ඒ ඇති කරපු අශ්වයෝ අදටත් ඉතින් බෝ වෙලා ඒ විදිහට අදටත් මෙහෙම ඉන්නවා. ඒ වගේම මේ ගෙවල් වලත් හදන අශ්වයෝ ඉන්නවා කියලා කියනවා මේ ඩෙල්ෆ් වල. ඉතින් මේ නම් ඉන්නේ කැලෑ අශ්වයෝ. මේගොල්ලෝ කලින් හදලා තියෙන්නේ වෙළඳාම් කටයුතු වලට විකුණන්න. ඉතින් ඒගොල්ලෝ තමයි අදටත් බිහි වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ නම් හරි ආසයි යන්න ළඟට. හරි නිදහසේ ඉන්නවා හැබැයි ඒගොල්ලෝ. මේ පැත්තෙන් කට්ටියක් ඉන්නවා මේ පේන්නේ ඔයගලන්ට. හරිම නිදහසේ ඉන්නවා. පෙරලෙනවා කට්ටිය, දුවනවා. මාර ලස්සනයි. ටිකක් වෙලා ඉන්න තිබ්බ මේ ආවනම් එහෙම මේ රස්නේ වැඩි, හොඳටම රස්නේ වැඩි, මාර රස්නේ. ඉන්න බැරි වෙන රස්නයක් තියෙනවා. මේ එනවනම් මේක වයිල්ඩ් හෝස්ලා බලන්න මේ එන්න උදේම නැත්තම් හවස එන්න. මොකද මේ ටයිම් එකට මේ මාර රස්නේ වැඩි. මේ ආවේ මේ ට්‍රේන් එක යන්න තියෙනවනේ බෝට් එක. ඉතින් දෙක වෙද්දි බෝට් වලට යන්න ඕනේ. ඉතින් මේ යෝධ බයෝබැබ් ගහ පර්චස් 13ක වපසරියකින් තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ භූමිය එවකට හිටපු නටරාජා ග්‍රාම සේවක මහත්තයාගේ පෞද්ගලික ඉඩමක තමයි මේ යෝධ බයෝබැබ් ගහ තියෙන්නේ. ඉතින් ඔහු විසින් පසුකාලීනව මේ සංරක්ෂණය කරලා මේක දීලා තියෙනවා ඩෙල්ෆ් වල ප්‍රාදේශීය සභාවට. සංචාරකයන්ගේ තවත් එක් තෝතැන්නක් තමයි මේ යෝධ ගහ. ඉතින් මේ යෝධ ගහ, බයෝබැබ් ගහ ලංකාවේ තියෙනවා මන්නාරමේ. ඒ වගේම ලංකාවට දෙකයි තියෙන්නේ. අනිත් එක තමයි මේ තියෙන්නේ ඩෙල්ෆ් වල. ඉතින් උඹලා ඩෙල්ෆ් આવොත් අනිවාර්යෙන් ඇවිල්ලා බලලා යන්න. හරිම ලස්සන තැනක්. හැබැයි ආවට කමක් නැහැ. මේ ගහට හානි වෙන වැඩ කිසිම දෙයක් කරන්න එපා. ඉතින් අපි බලමු මේක මේ බදාගන්න නම් බෑ. ඒ තරම් යෝධ ලොකු ගහ. ඒ වගේම මෙතන තියෙනවා ඇතුළට යන්න මේ ගහේ කුවරයක්. අපි යමු මෙතන ටිකක් මේ වෙලාවේ කට්ටියක් ඉන්න ඇවිල්ලා බලන්න.
எங்கள் வீட்டில் எல்லா நாளும் பக்கத்து வீட்டு பரிமளா එතන මේ කුහරෙන් තමයි අතුලට එන්න තියෙන්නේ. ආවට කමක් නැහැ. මේවා මේ අකුරු කොටලා නම් ගහන්න නම් එපා. இல்ல எங்கள் ඔන්න මං ආවා මුරුගන් දේවාලය තමයි මගේ පිටිපස්සෙන් තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ දැක්කේ මේ තියෙන්නේ මෙතන තියෙන්නේ වැවෙන ගල. Hindu බැතිමුතුන්ගේ විශ්වාසයක් තියෙනවා. මෙතනට පුද සත්කාරත් කරනවා. මේ කොරල් පාරය වැඩෙනවා කියලා උන්ගේ විශ්වාසයක් නේද? මෙතනට පුද සත්කාර කරනවා. ඉතින් ඔයගොල්ලෝ ආවොත් මෙතන ගහලා තියෙනවා ස්ලිපර්ස් දාගෙන එන්න එපා කියලා. එහෙනම් පා ගන්න කරන්න එපා. මොකද හැම ආගමේම ඇදහිලි තියෙනවා, විශ්වාස තියෙනවා. ඉතින් අපි හැම දෙයකටම ගරු කරන්න ඕනේ. ඉතින් ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න කරන්න පා ගන්න කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ වැවෙන ගල ඩෙල්ෆ් අයිලන්ඩ් එකේ තියෙන. නුගගහ ඩෙල්ෆ් වල තියෙන නුගගහක් තියෙනවා. ඒක බලන්න යන්නේ ලොකුම නුගගහ. ඒ වගේම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඩෙල්ෆ් වල තියෙනවා රටඉඳි. කැලෑ රටඉඳි. මේ තියෙන්නේ. මේ කටු තියෙනවා. මේකේ සීසන් එක ලබන මාසය. ඒ කියන්නේ අප්‍රේල් මාසෙ තමයි මේකේ සීසන් එක. මේ තාම අමුයි රතු පාට කියන්නේ. මේකේ කළු පාට වුණාම තමයි මේ රටින්ද රහ. ඉතින් හරිම රසයි. දැනට තියෙන්නේ ඔන්න මේ රතු පාටට. නුගගහ. අන්න ඒක පිටින් මා ලස්සනයි. ඔන්න මං ආවා ඩෙල්ෆ් වල තියෙන ලස්සනම තැන බලන්න. ඉතින් මම මේ යන්නේ සැන්ඩි බීච් එකට. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඩෙල්ෆ් ආවොත් මෙතනට නම් ඇවිල්ලා යන්න. මේක තමයි මම දැක්ක ලස්සනම කාලෙකින් දැක්ක ලස්සනම බීච් එක. ඒ කියන්නේ මේක සෑහෙන දුරකට අපිට යන්න පුළුවන් ඇවිදගෙන ගැඹුර අඩුයි. මාර ලස්සනයි හැබැයි අවුව නම් පිච්චෙනවා කියන්නේ ඒක ඉතින් ඕනට කියන්න ඕනේ නෑනේ. මාර රස්නේ ඉතින්. ඒ වුණාට මේ වීව් එක දැක්කහම මෙහෙ නවතින්න හිතෙනවා. රස්නේ තමයි වැඩි. හරිම ලස්සනයි. ඉතින් මේ පැත්තෙන් බලන්නකො ඩෙල්ෆ් වල ලස්සනම බීච් එක. බීච් එකට යන් දුවල මොකද මේ යන්න බෑ විදිහට රස්නේ කකුල් පිච්චෙනවා.
යන්න හරියටම. ඉතින් ආවේකේ ටිකක් බහිනවා. අම්මෝ ගයිස් මේ බලන්නකෝ ආර ලස්සනයි. වව්. මේ බලන්නකෝ. මම දැක්ක ලස්සනම බීච් එකක්. වව්. මාරම ලස්සනයි. රස්නේ වතුර ටික. මුද මේ වතුර දැක්කහම මට වතුරට පයින් නැතුව ඉන්න බෑ. ඔයගොල්ලන්ට පොඩි දෙයක් පෙන්වන්න ඕනේ. මෙන්න මේ හරියෙන් පේනවද? ටිකක් කළු පාටට වතුර තියෙනවා. මේ හරිය. ඒ කළු පාටට වතුර තියෙන තැන තමයි කොරල් ගල තියෙන්නේ. කොරල් ගල කියන්නේ මුළු ලංකාවෙම තියෙනවා. අපේ ලංකාව ආරක්ෂා වෙලා තියෙන්නේ බැම්මක් වගේ තියෙන්නේ ඒ කොරල් ගල. මේක හික්කඩුවේ එතකොට ගාල්ලේ අපේ ලංකාවේ හැමතැනම දකින්න පුළුවන්. ඉතින් ඔන්න ආරුගම්බෙත් තියෙනවා. මෙන්න මේක ඩෙල්ෆ් වල තියෙන කොරල් ගල. ඉතින් සැන්ඩි බීච් එකට සමු දීලා අපි යනවා ආයෙත් ජැටිය ළඟට. මොකද මේ 2:00ට බෝට් එක ඉතින් ලෝඩ් කරනවා 2 ඉඳන්. ඉතින් සෙනග වැඩි. අද ගොඩක් කට්ටිය ආවා. අද සන්ඩේ නිසා සෙනග වැඩි. ඉතින් ඔයගලන්ට පුළුවන් ඩෙල්ෆ් ආවොත් මම කන්ටැක්ට් නම්බර් එක දෙන්න. අපි ටුක් ටුක් එකේ ගියේ කාජි නම. හරිම හොඳයි මාර ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපි ප්ලේසස් 8කට එක්කන් ගියා. ඉතින් ඊතුරු දෙක ටිකක් දුරයි යන්න ටයිම් නැහැ. ඉතින් ආයිත් අපි එමු ඩෙල්ෆ් වල රැයක් ගත කරන්න.